හායි යාළුවනේ කොහොමද ගොඩ දවසකින් මේ ආද මං වීඩියෝක් කරන්නේ මේ ඉතින් මං කතා කරන්න තෝ මේ දවස්වල වෛරල් වෙන පොතක් ගැන ඒ කියන්නේ මේ පොත මේ forget me not එක මේ දවස්වල ගොඩාක් කට්ටිය මේ පොත ගැන කතා බහට ලක් වෙනවනේ ඇත්තටම මොකද මේ පොත මේ එහෙම මාකට් කරන කාලේ ගත්ත පොතක් නෙමෙයි මම මේ පොත මං ගත්තේ ෆස්ට් print එකෙන් ජූනි මාසයේ ෆස්ට් print එකෙන් එතකොට මේ චතුරි අක්කගේ චරිත අක්කගේ දෙන්නගේම සයින් එකත් එක්ක මෙන්න පොඩි නෝට් එකකුත් මට හම්බුණා මම ඒක මේ පොතේ මෙතන අලව ගත්තා මෙන්න මේ ලස්සන බෝඩ්ටුව ඒතොර ඇත්තටම මම කිව්වොත් මේ පොත මම ගත්තේ මෙන්න මේ පිටකලේට ලස්සන හිටලා සහ මේ බෝඩ්ටුව නිසා තමයි මම මේ පොත ගත්තේ ඇත්තටම තාම මම පොත කියලා ඉවරන බෝඩ්ටුව දිගෑරියේ නැහැ මොකද මට ලෝබයි මේක දිගෑරලා කියවන්න මට අපෝ මේක තිබ්බ විදිහට නමා ගන්න බැරි වෙයි කියලා මට බය තියෙනවා ඒ හින්දා මේ මම බෝඩ්ටුව දිගෑරියේ නැහැ තාම එතකොට මේ බෝඩ්ටුවේ චතුරියක් මට කියලා දීව මේකේ තියෙන්නේ මේ ලියුමක් කියලා. ඒක හිමිහිට කියවලා බලන්න ඕනේ මොකද මේක මම කියවලා මෙතන දැම්මොත් එහෙම ඉතින් එච්චර හරියන්නේ නැහනේ කියලා. ඉතින් මේ පොත ගැන කිව්වොත් අපි නොදන්නේ ඍතු 5ක්. අපි දන්න ඍතු 4ට අමතරව තව එක ඍතුවකුත් මේ පොතේ ඇතුලේ අන්තර්ගත වෙනවා. ඒක මම කෙටියෙන් කිව්වොත් ඍතු ටික ගැන කියන්නේ මේ චරිතක් කළා දාපු නම් ටිකට නැතුව මම දාපු නම් ටිකෙන් කිව්වොත් ආදරේ සුවඳ ගැන තියෙනවා. පස්වෙනි ඍතුව ගැන මේ පොතේ තියෙනවා. රොබරෝසියා මල් වලින් මල් ගැන විස්තරයක් තියෙනවා. අපි කවුරුත් ආසයි රොබරෝසියා මල් වලට. ඒතර අඩන ඇස් ගැන කියන කතන්දරයක් තියෙනවා. තරුවකින් පාරහණ්ණියක් ගැන කියනවා. එතකොට මේ පොතේ දැන් අපි කියවනේ ආදරේ සුවඳ ගැන කියලා. ආදරේ සුවඳ ගැන කියන්නේ ආදරේ සුවඳ කොයි වගේද? අපි ආදරේ විඳින්නේ කොයි වගේද? එක එක්කෙනාට තමන් ආදරය කරන විදිහ දැනෙන්නේ කොයි විදිහට කියලා තමයි ආදරේ සුවඳ කියන තැනින් අපිට පෙන්වන්නේ. එතකොට අපි ඍතු 5ක් ගැන දන්නවනේ. ඔයාලා අපි හැමදේනම දන්න ඍතු 4ට අමතරව තව ඍතු 5ක් මේකේ තියෙනවා. පස්වෙනි ඍතු තමයි මේක forget me not. මාව අමතක කරන්න එපා කියන එක තමයි පස්වෙනි ඍතුව විදියට සැලකෙන්නේ. එතකොට මේ පොතේ තව තියෙනවා රොබරෝසියා මල් කියන අපි කවුරුත් තාන මල් ගැන මල් වර්ගයක් ගැන එතකොට අඬනැස් කියන්නේ ගොඩ ගෑනු ළමයිගේ අඬන ස්වරූපයෙන් තියෙන්නේ අන්න ඒ වගේ අඬනැස් තියෙනවා එතකොට මේකේ කිව්වොත් ඇත්තටම ඔල්යා කියන්නේ ලෙඩෙක් යුමිසන් කියන්නේ පොත් සාප්පුවක අයිතිකාරියා එතකොට මොනවද ඔල්ලෙයි යුමිසුනි කවමදාකවත් හම්බෙච්ච නැති පෑනේ මිතුරු දෙන්නෙක්. අවංකවම මං කිව්වොත් මේ පොත කියවන්න ඕනි ඔයාලා කොයි කෙනා වුණත් ඔයා යාළුවෙකුට ලියුමක් ලියලා ඒ ලියුම හම්බෙන්න ඔයාලා රිප්ලයි එන්න ලියුම ලියලා රිප්ලයි එකක් එන්න යන කාල සීමාව තියෙන්නේ. අන්න ඒ වගේ කාල සීමාවක් ඕගොල්ලෝ ගන්න ඕනේ මේ ලියුම කියවන්න. එතකොට මේකේ ලස්සන වචන තියෙනවා මම එකක් කිව්වොත් නම් අතින්වත් අත නොඅල්ලා ආදරය කරන්න බැරි වගේ කියන්නේ කොහොමද ඕන කෙනෙකුට පුළුවන්ද අතින්වත් පොඩ්ඩක්වත් අල්ලන්න නැතුව හිතින් විතරක් ආදරය කරනා ඉන්නවනේ අන්න ඒ ගැන තියෙනවා එතකොට මුණ ගැහෙනවා නම් ජීවිතේ සතුටුම කාලේ මුණ ගැහෙනවා ඇත්තටම ඇත්ත අපිට කෙනෙක්ක මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්න ඕනේ අපේ ජීවිතේ සතුටුම කාලේ දුක හිතෙන කාලෙක අපි දුක්බරව ඉන්න කාලෙක අපිට කවුරුත් හම්බුණා කියලා අපේ ජීවිතේ සතුට ලැබෙයි කියලා මම හිතන්නේ. අපි සතුටින් ඉන්න කාලේ යාළුවෙක් අපි ආසා කරන දේක් අපි ආදරය කරන කෙනෙක් අපිට හම්බුනොත් අපේ ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන්. අනේ මට යාව එකපාරක් හරි හම්බුණානේ කියලා. ඒ වගේම කෙනෙකුට ඉන්න ඕනේ පෑනේ මිතුරියක් වුණත් නැතත් අත්වල පටලගෙන හිටියත් නැතත් ඔයා වගේ අපූරු පීත්තපටියක් වගේ ලෙලදෙන මිතුරියක්. එහෙම කියන්නේ කවුද දන්නවද? ඔල්ලයා. කාටද දන්නවද? සුමියන් යුමිසන්ට. නෑ සෝරි යුමිසන් කියනවා කාටද? ඔල්ලයට. ඒ කියන්නේ ඒ වගේ ලස්සන ඕගොල්ලන්ට හිත ඇද බෙද ගන්නාසුළු මෙම්ම ලස්සනට හයිලයිට් කරලා තියෙනවා මේ පොතේ හැමතැනම මට මේ හිතට වැදිච්ච දේවල් ඒ වගේම මම ලියලා තියෙනවා මේ පොතේ අවසානයේ තියෙනවා මේ අපිට ඉතුරු කරලා තැනක් මේ තමන් කැමති දෙයක් ඒ කියන්නේ තමන්ට ජීවිතේට කවදා හරි කාටද කියන්න ඕන කියලා තන දෙයක් මෙතන ලියන්න කියලා දාලා තියෙනවා
ඒ ඉතින් එතකොට මේ පොතේ forget me not කියලා කියන්නේ ඇත්තටම මාව අමතක කරන්න එපා කියලා දාපු එක. ඉතින් ඇත්තටම ඇත්ත සමහරු කැමති නැහැ සමහරු ආදරය කරන කෙනා අමතක මේක තියෙන්නේ ආදරය කරන කෙනා කියන්නේ යාළුවා නෙමෙයි. කියන්නේ මේ තමන්ගේ බෝයිෆ්‍රෙන්ඩ් නා ගර්ල්ෆ්‍රෙන්ඩ් වත් නෙමෙයි. මේ ඉතින් මේක කියන්නේ හොඳම යාළුවෝ දෙන්නේ. පෑණි මිතුරු දෙන්නෙක් අතර තියෙන කතා බහක් තමයි මේ පොතෙන් අපිට ඇත්තටම කියවෙන්නේ. අපි දන්නවද? සත්තකින්ම අපිට ඇහෙන්නේ නැති වුණාට ගස් කතා කරනවා. ඔවුන් එක්කම. අන්න ඒ වගේ ලස්සන කතන්දර ටිකක් මේ පොතේ තියෙනවා. මාකට් කරනවා කියන්නේ මේ පොත මම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද කියලා. යාළුවෝ ගැන කිව්වොත් ඇත්තටම සමහර යාළුවෝ ඉන්නවා අපේ දුකේ සැපේ හැම දෙයකම ළඟින් ඉන්නවා. අපි චුට්ටක් හරි දවසක් හරි කතා නොකර හිටියොත් අපි උන්නද මොලාද කියලා හොර බල්ල යාළුවෝ ඉන්නවා. අපි ජීවිතේ සමහර අය ඉන්නවා අපි දකින්න කැමති අය. සමහර අය ඉන්නවා අපි ජීවිතේ කවමදාකවත් ආයෙ දකින්න අකමැති අය. මේ පොතේ ඇත්තම තියෙනවා තනිකම පාළුව මකා ගන්න අපි කරන්න ඕනි මොනවද? ජීවිතය ගැන ජීවිතේ වැටලා ඉන්න කෙනෙක්ට ඇත්තටම අපෝ නැකින්න පුළුවන් හොඳ පොතක් තමයි මේ forget me not. මම හිතනවා ඇත්තටම මේ ගොඩක් වෙලාවට තනිකම පාළුවෙන් ඉන්න කෙනෙක්ට අනේ මට කවුරු කෙනෙක් හිටියනම් මට යාළුවෙක් හිටියනම් කියලා හිතන කෙනෙක්ට මේ පොත සෑහෙන්න වටී කියලා. ඒ කියන්නේ එතකොට මේ පොත කියවුවාම ඇත්තටම අපිට ජීවත් වෙනවා කියලා දැනෙනවා. ඒ කියන්නේ අපි මේ හිතන් ඉන්න ලෝකේ බොරුවක් මෙහෙම දේවලුත් තියෙනවනේ කියන එක මේක මට හිතෙන්නේ මනක් කල්පිත කතාවක් කියලා. ඇත්තටම කොත් අපේ ජීවිතේ එදා ජීවිතේට ගන්න පුළුවන් ගොඩාක් දේවල් මේ පොතේ තියෙනවා. මිනිස්සු අඳුර ගන්න විදිය, අපි ළඟින් ආශ්‍රය කරන්න කොයි වගේ කෙනෙක්ද කියන විදිය, ඒ වගේ තියෙනවා. මේ පොතේ අන්තිමටම දාලා තියෙනවා විදුණු මිනිසුන්ට ආදරය කරන කොහෙත්ම ලේසි නෑ යුමිසම්. කැබලි වෙච්ච ඔවුන්ව තදින් වැළඳගත යුතු වෙනවා. නමුත් ස්ථීර ප්‍රේමයකින්. ඔල්ලයා විශ්වයේ කෙරවලේ තිබෙන වසන්තයේදී මල්බර වෙන චෙරිකස් කිහිපයක් සහ සරත් කාලයේදී කොළහැල්ල මේපල් තුරු කිහිපයක් බවයි මගේ විශ්වාසය. මේ වගේ අවංකවම කිව්වොත් යලි කියවන්න හිතෙන පාඨකයාගේ හද බැඳගත්ත ලස්සන කෘතියක්. ඇත්තම චරිතක්කේ චතුරියක්කේ ඇත්තටම මම හරිය ආසයි මේ පොතට. මේක ඕගොල්ලෝ මොන අරමුණකින් ලිව්වද කියන ඇත්තටම මම දන්නේ නැහැ. හැබැයි මේක ගොඩාක් දිනාගේ හිත සුවපත් කරවන ලස්සන කතන්දරයක් ගොඩ තිකනේ. ජීවිතේට ගත හැකි ගොඩ මේ ජීවිතේ ජීවත් කරන පොතක් කිව්වොත් ඒ කියන්නේ විෂාදය ඇතුළු මානසික රෝග වලින් ගොඩ පීඩා විඳින කට්ටියට මේ පොතේ පුදුමෝයා වෙන් කරලා තියෙනවා. මේ බලන්න විෂාදය ඇතුළු මානසික රෝග වලින් නිහඬව සැඟවී පීඩා විඳින සියලුම නිහඬ සටන්කරුවන්ට ඒ සුන්දර මිනිසුන්ට මේ පොතේ පුදුම වෙන් කර තබමි. චරිත forget me not ගැන ඔබට කියන්න වචනයක් ඇත්නම් කියන්න. මගේ ලිපිනේ අහුණා ඇත ඒ චරිතක්. ඒ වගේ මේකේ ලියලා තියෙනවා. ඇත්තටම ඔයාලත් කියවලා බලන්න. ඔල්යයි යුමිසනුයි කවදා හරි දවසක හම්බ වෙයිද කියන එක ඔයාලා කියවලා බලන්න. මට හිතෙන්නේ විදිහට එයාලා හම්බ වෙනවා. ඔයාලත් කියවලා බලන්න. එයාලා කොහොමද හම්බ වෙන්නේ කියලා. හරිම අපූර්ව කතන්දරයක්. යාළුවෝ දෙන්නෙක් අතර සම්බන්ධතාවය ගොඩනගෙන ජීවිතේට දැකපුවා නැති පෑණේ මිතුරු දෙන්නෙක් අතර සම්බන්ධතාවය ගොඩනගෙන අපූර්ව ආදර අන්දර කතාවක්. එතන ආදරේ තියෙනවා, මිත්‍රත්වයේ තියෙනවා, සහෝදරත්වයේ තියෙනවා. ඒ හැමදේම එක්ක කැටි කරගත්තු අපූර්ව බෙහෙතක්. අවංකවමකොත් අපූර්ව බෙහෙත. මම ආසම පොතක්. මෑත කාලයේ කියපු ලස්සන පොත් වලින් එකක්.